ගරු කතානායකතුමනි, ඉතා සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතින විද්‍යාව හා තාක්ෂණයට අනුව හැඩගැහෙන ලෝකයේ කාලීන ප්‍රවණතා හඳුනා ගනිමින් ඊට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව පිළිගනී. දෙක විෂයමාලා සංශෝධනය සිදු කිරීම ශ්‍රී ලංකාව තුළ පිළිගත් ක්‍රමවේදය අනුව වසර 8කට වරක් සිදු කෙරේ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් යාවත් කාලීන වන ලෝකයට ගැලපෙන පරිදි විෂයමාලා ප්‍රතිසංස්කරණ එලෙස සිදු කිරීම යෝග්‍ය වේ. නමුත් රටේ ආර්ථික සමාජීය වාතාවරණයද සලකා බලමින් භෞතික මානව පහසුකම් ආදිය සංවර්ධනය කරමින් ආයතනික ව්‍යුහයන් ප්‍රතිව්‍යුහගත කරමින් සිදු කරන අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ආදිය වසර 10කට වරක් පමණ සිදු කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය වේ. කෙසේ නමුත් විෂයමාලා ප්‍රතිසංස්කරණ වලට සමගාමීව අධ්‍යාපනයේ අනෙකුත් අංශවලද සිදුවිය යුතු වෙනස්කම් වේ නම් අවශ්‍යානුකූලව අදාළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු කාල පරාසය නිර්ණය කිරීම යෝග්‍ය වේ. 3. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් මත පැටවී ඇති අධික ඉගෙනුම් පීඩනය අවම කිරීම, ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් බිහි කිරීම හා නව්‍යකරණය වන ලෝකය සමග බද්ධ විය හැකි අනාගත පරපුරක් බිහි කිරීම සඳහා අවශ්‍ය වන පසුබිම නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපනයට අදාළ සියලු අංශ ආවරණය වන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වර්ෂයේ සිට හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී. ඒ අනුව විෂයමාලා ප්‍රතිසංස්කරණය මෙන්ම ආයතනික ව්‍යුහයන්ට හා කාර්යයන්ට අදාළ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණද පද්ධතියට ක්‍රමානුකූලව හඳුන්වා දෙනු ඇත. එය වඩාත් ඵලදායීව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට එක් අංශයට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සාකච්ඡා පැවැත්වෙන අතර අදාළ සැලසුම් සකස් කෙරේ. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රාමාණික විද්වතුන් බොහෝ දෙනෙක්ගෙන් සැදුම්ලත් විවිධ කමිටු හරහා වඩාත් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නිර්මාණය කරගත හැකි ක්‍රමෝපායන් සාකච්ඡාවට ලක්වෙන අතර දේශීය විදේශීය නිර්ණායකද අයුරින් ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අත්‍යවශ්‍ය අංග නිර්මාණය වෙමින් පවතී. 4. විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ මේ වන විට භාවිතයේ පවතින පෙළපොත් වෙනුවට වඩාත් යාවත් කාලීනව සංවර්ධනය කරන ලද මොඩියුල ක්‍රමවේදය හඳුන්වා දීමට අපේක්ෂිතය. පාසල්වල ප්‍රාථමික 1 සිට 5, කනිෂ්ඨ ද්විතීක 6 සිට 9 හා ජ්‍යෙෂ්ඨ ද්විතීක 10 13 ශ්‍රේණි සඳහා වඩාත් නාම්‍යශීලී හා ප්‍රායෝගික විෂය සැලැස්මක්ද හඳුන්වා දෙනු ලැබේ. ඒ යටතේ ස්වකීය අභිමතය හා දක්ෂතාවය මත ශිෂ්‍යයන්ට නව ඉගෙනුම් ක්‍රියාවලියකට මාර්ගය සකසා ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන අතර 9 වෙනි ශ්‍රේණියෙන් පසු වෘත්තීය එහෙම නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යාපන අංශයට ඒ ට්‍රැක් දෙකේ ශිෂ්‍යයන්ට ප්‍රවේශ විය හැකි මාර්ගය සකසා දීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් විධිමත් සැලැස්මක් මේ වෙන විට සකස් කෙරෙමින් පවතී. අදාළ විෂයමාලාවේ සංශෝධනයන්ට අනුකූල වන පරිදි ඇගයීම් ක්‍රියාවලියද ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙන අතර ලිඛිත පරීක්ෂණ එහෙම නැත්නම් විභාග හේතුවෙන් පීඩනයට ලක්වන ශිෂ්‍යයන් මුදවාගත හැකි හා වර්තමාන සංවර්ධිත ලෝකයට හා දේශීය ඉලක්කයන්ට ළඟා විය හැකි ශිෂ්‍ය පරපුරක් නිර්මාණය කළ හැකි ආකාරයෙන් ඇගයීම් ක්‍රමවේදද සකස් කෙරේ. එම ක්‍රියාදාමයන් සාර්ථකව පද්ධතිය තුළ දියත් කිරීමට අවශ්‍ය මානව භෞතික මූල්‍ය හා අනෙකුත් යටිතල පහසුකම් සම්පාදනය හා සංවර්ධනයද ඊට සමගාමීව සිදු කෙරේ.